අපි ගෙදර කොච්චර පිරිසිදුවට තියාගන්න උත්සාහ ගත්තත් ටික දවසක් යනකොට ආයෙත් මකුළු දැල් බැඳෙන එක අපි හැම දෙනාටම තියෙන ලොකුම කරදරයක්. විශේෂයෙන්ම නිතර නිතර මකුළු දැල් කඩන්න වෙන එක වගේම උස තැන්වල තියෙන මකුළු දැල් පිරිසිදු කරන්න වෙන එකත් ඇත්තටම හරිම හිසරදයක්. අද මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ ගෙදරම තියෙන සරල දේවල් කිහිපයක් භාවිතා කරලා ආයෙත් කාලෙකට මකුළු දැල් ඔයාගේ ගෙදර බැඳෙන්නේ නැති වෙන සරල සාර්ථක ක්‍රමයක්. ඒක කොහොමද හදාගන්නේ, කොහොමද භාවිතා කරන්න කියලා මේ වීඩියෝ එකත් එක්ක හිටියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් මාත් එක්ක ඉන්න. ඔයාලත් මේ ලේසි ක්‍රමය ගෙදරදී කරලා බලන්න. එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමු. අපි ඉස්සෙල්ලම ලික්විඩ් එක හදාගෙන ඉමු. ඒකට මම අරගෙන තියෙනවා කපුරු බෝල. කපුරු බෝල මම අරගත්තේ මේ ටිකක් ලොකු එක. ඔයාලට අර පොඩි කපුරු බෝල වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් කපුරු කියන්නේ ගොඩක්ම විස සහිත දෙයක්. ඒක නිසා බොහොම පරිස්සමින් මේක පාවිච්චි කරන්න කියලා ඔයාලට මුලින්ම මතක් කරනවා. ඊළඟට මම අරගත්ත මේ කපුරු බෝල දෙක මේ බෑග් එකේ තියලා හොඳට පවුඩ් එකක් වෙන්න කුඩු කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම මේක ගෙදරින් එළිය වෙන්න තමයි කරගන්නේ. මොකද මම ඔයාලට කලිනුත් මතක් කරා කපුරු ගොඩක්ම විස සහිත දෙයක් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මම පවුඩ් එකක් වෙනකන් හොඳින් කපුරු බෝල ටික කුඩු කරගත්තා. දැන් මේ තියෙන්නේ මම කුඩු කරගත්ත කපුරු බෝල ටික. අපි බලමු ඊළඟට මොකද්ද කරන්න කියලා. මම මේ කුඩු කරගත්ත කපුරු බෝල ටික මේ භාජනයට මුලින්ම එකතු කර ගන්නවා. කපුරු ටික කුඩු කරගත්ත මේ බෑග් එක පොඩි දරුවන්ට සුරතල් සතුන්ට එහෙම අහුවෙන්නේ නැති තැනකට ඔයා විසි කරන්න. ඊළඟට අපි කරන්නේ මේ කපුරු කුඩු වලටම වතුර මිලිලීටර් 400ක් විතර එකතු කර ගන්නවා. ඉතින් මේ හැම දෙයකටම ඔයාලා පාවිච්චියට ගන්නේ නැති භාජනම පාවිච්චි කරන්න. අපි අපේ ආරක්ෂාව ගැන තමයි අංක 1ට හිතන්න ඕන. ඒ නිසා ඔයාලට ඒකත් මෙතින්දි මම මතක් කරනවා. වතුර ටික එකතු කරගත්තට පස්සේ නැවත වතාවක් හොඳට අපි මේක කලවම් කරගමු. ඊළඟට අපි මේකටම විනාකිරි ටිකක් එකතු කරගන්න ඕන. මම විනාකිරි තේ හැන්දක වගේ ප්‍රමාණයක් මේ වතුර එකටම එකතු කරගන්නවා. ඊට පස්සේ විනාකිරි ටිකත් එකතු කරගෙන තව පාරක් හොඳට මේක කලවම් කරගන්න ඕන. කලවම් කරලා අපි මේක පැය කාලක් විතර වගේ හොඳට මේක තියාගන්න ඕන. ඒ අතරතුරේ මම ගිහිල්ලා ගෙදර මකුළු දැල් ටික හොඳින් කඩලා එන්නම්. මොකද මකුළු දැල් ටික කඩාගෙන තමයි අපි මේක ඊළඟට එකතු කරගන්න ඕන. ඔන්න ඔය විදිහට මේ උස තැන්වල අහු මුළු වල තියෙන ඔක්කොම මකුළු දැල් ටික හොඳින් කඩලා මුළු වහලම බිත්ති ටික එහෙම හොඳට පිරිසිදු කරගන්න ඕන මුලින්ම. දැන් ඔයාට මේ වගේ උපකරණයක් නැත්තම් මකුළු දැල් ටික කඩන්න ඔයා පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ කොස්සක්නේ. ඉතින් කොස්සෙන් මකුළු දැල් කඩනකොට අපේ බිත්තිත් සවුත්තු වෙන්න පුළුවන්. ඒ වගේම කොස්සත් සවුත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාට මෙන්න මේ පොඩි ටිප් එක මම කියලා දෙන්නම්. හරිම සරලයි. ඔයාට කරන්න තියෙන්නේ කොස්සට මෙන්න මේ වගේ ලොකු shopping bag එකක් දාගෙන මෙන්න මේ විදිහට යට කොටසට හොඳට ගැටයක් දාලා තද කරන්න. එතකොට ඔයාට හරිම ලේසියෙන් ඔයාගේ බිත්ති ටිකත් වහලත් හොඳින් පිරිසිදු කරගන්න පුළුවන්. ඇත්තටම මම බිත්ති එහෙම පිරිසිදු කරන්නේ මෙන්න මේ ක්‍රමයට. මොකද බිත්ති වලට කිසිම සීරීමක් නැතුව බිත්ති ටික හොඳට සුද්ධ කරගන්න පුළුවන්. මේවයි තියෙන කුණු දූවිලි, මකුළු දැල් කඩලා ඉතුරු වෙච්ච කොටස් එහෙම තියෙනවා නම් හරිම ලේසියෙන් ඉවත් වෙලා යනවා. බිත්ති වල පාටට මුකුත්ම වෙන්නේ නැහැ. ඒ වගේමයි ඉතින් කොස්සත් පරිස්සම් කරගන්න පුළුවන්. ඒ නිසා ඔයා මේ ක්‍රමෙත් try කරලා බලන්න. ඉතින් ඔන්න ඔය විදිහට බිත්ති ටික සුද්ධ කරගත්තට පස්සේ ඊළඟට අපි යමු අපේ හදාගත්ත ලික්විඩ් එක බලන්න. දැන් මේක පැය කාලක් විතරම හොඳට තියෙනවා. ඊළඟට මම කරන්නේ මෙන්න මේ විදිහට පාවිච්චි කරන්නේ නැති රෙදි කෑල්ලක් අරන් අපි හදාගත්ත මේ ලික්විඩ් එකේ හොඳට පොඟව ගන්න ඕනේ. ඊළඟට මේ රෙදි කෑල්ලේ වතුර පොඩ්ඩක්වත් හිටින්නේ නැති විදිහට වතුර ටික හොඳින් ඉවත් කරලා අයින් කරගන්න ඕන. වතුර ටික හොඳට ඉවත් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයා මකුළු දැල් කඩන්න ගත්ත උපකරණයට හරි නැත්නම් කොස්සට හරි මෙන්න මේ විදිහට තෙත වතුර ටික අයින් කරගත්ත රෙදි කෑල්ල තියලා එහා මෙහා යන්නේ නැති විදිහට හොඳින් සෙට් කරගන්න.
ගොඩක් දෙනෙක්ට ගෙදර තියෙන්නේ කොස්ස නිසා මම කොස්සටම මේ රෙදි කෑල්ල රඳවලා මෙන්න මේ විදිහට ඔයාලට මේක පිරිසිදු කරගන්න විදිහ කියලා දෙන්නම්. දැන් අපි මුලින්ම මකුළු දැල් ටික කඩලා පිරිසිදු කරගත්ත අපේ වහලේ මේ අපි හදාගත්ත තෙත මාත්තු කරලා අයින් කරගත්ත රෙදි කෑල්ල ඊළඟට හොඳට අරගෙන පිහදන්නයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට හැම අස්සක් මුල්ලක් දාරයක්ම මකුළු දැල් නිතර බැඳෙන තැන් බල ඔයා මේ රෙදි කෑල්ලෙන් හොඳට පිහගන්න. ඉතින් නිතර මේ රෙදි කෑල්ල නැවත අපි හදාගත්ත ලික්විඩ් එකට දාලා අර කලින් පෙන්නුවා වගේ වතුර ටික අයින් කරලා නැවත අරගෙන මුළු වහලම බිත්ති එහෙම ඔයාට පිහගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මම බිත්ති ටිකත් හොඳට පිහලා පෙන්නන්නම්. මේ වගේ අහුමුළු දාරවල හරියට මකුළු දැල් බැඳෙනවා. ඒ නිසා මේ වගේ තැන් හොඳට මේ වතුරකින් අපි පිහගන්න ඕන. මේ ක්‍රමේ ඔයාලා සති දෙකකට පාරක් හරි try කරලා බලන්න. එතකොට අනිවාර්යයෙන්ම මේ සුවඳ නිතර රැඳෙන නිසා මකුළු දැල් ඒ තැන්වල බැඳෙන්නේ නැතුව ඔයාට කාලයක් මේ ප්‍රශ්නෙන් නැවත මතුවෙන්නේ නැතුව ඔයාගේ ගෙදර ලස්සනට තියාගන්න පුළුවන්. වෙනදා වගේම අද වීඩියෝ එක ගැනත් ඔයාලට මොනවද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දෙන්න. ඉතින් ගොඩක් ආදරෙන් මතක් කරනවා ඔයාලා ගොඩ දෙනෙක් වීඩියෝ එකක් රිලීස් වුණ ගමන් කමෙන්ට් කරනවා. ඒ දෙන ආදරයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තට channel එක මේ තරම් දුර අරන් එන්න ඔයාලගේ ආදරේ මට ගොඩාක් හයියක් වුණා කියලා මම මෙතෙන්දි මතක් කරනවා. වීඩියෝ එක තව කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු.